ඇවිලුණු සිත් නිවාලන්නට දැවෙන සිත් සනසාලන්නට විඩාපර දිවියට සෙවන සරසන ජොන්ජු සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානය. ලාංකික බෞද්ධ අපගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් පින් කුසල් රැස් කිරීමට චම්චූල් උරිචොල් කොරියානු විහාරස්ථානය මූලික කොටගෙන පවත්වාගෙන යනු ලබයි. වලින් ඔබ පාදේ තිලෝවග බුදු සමිරේ තිලෝවග බුදු සමිරේ. ආයිබෝවන් සියලු දෙනාටම අන්‍යමසයෝ. මම ශ්‍රී ලංකාවේ සිට වැඩම කරන්නට යෙදුන පූජ්‍ය ගොඩාම්නේ පදුම හාමුදුරන් වහන්සේ මේ වන විට දකුණු කොරියාවේ චොන්ජු ප්‍රදේශයේ කොරියානු පන්සලක වැඩවාසය කරන්නේ. අපි මේ විහාරස්ථානයට වැඩවාසය කිරීම සඳහා ආරාධනා කරමින් වැඩම කරන්නට යෙදුනේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මේ චොන්ජු ප්‍රදේශය තුල රැකී ආරක්ෂා කරමින් තමන්ගේ කටයුතු සිද්ධ කරමින් කාලය ගත කරන අවස්ථාවේ ඒ අයගේ ආගමික ජීවිතයට යම් සහනයක් සතුටක් ලබා දීමට ආගමික වත්පිළිවෙත් ඉටු කර දීම සඳහා වැඩම කරන්නට යෙදුනේ. විශාල කාර්යභාරයක් කාර්යබහුලත්වයකින් යුක්තව සිදු කරන අපේ තරුණ තරුණියන්ගේ කායික වෙහෙස නිවාලන්නට මානසික සුවය ඇති කරගන්නට ආගමෙන් වත්පිළිවෙත් සිදු කරලා ඔවුන්ට යම් සහනයක් සැනසෙල්ලක් උදා කරගන්නට මේ හොඳ අවස්ථාවක් බවට පත් කරගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉදිරි කාල පරිච්ඡේදයේ අපේ ආගමික වත්පිළිවෙත් වලට සහසම්බන්ධ කරගෙන ඔවුන්ට යම් මානසික සුවයක් ලබා දෙන්නට. විශේෂයෙන් අපි මේ වැඩ ඉන්න විහාරස්ථානය විශාල පිරිසකගේ උදව්පකාර ලබාගෙන ක්‍රියා කරන ආයතනයක් හැටියට ඒ වගේම මේ රටට විදේශ ශ්‍රමය ලබාගෙන ඇවිත් රැකී ආරක්ෂා කරන තරුණ තරුණියන් සඳහා විදේශ ශ්‍රමිකයන් සඳහා විශාල උපකාර කරන ආයතනයක් හැටියට අපි බොහොම අගය කරනවා. අපිත් ඒ හා සම්බන්ධ වෙමින් අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සමගත් තැල් බැඳගෙන ඔවුන්ගේ ජීවිතයේ ඇති වී තිබෙනා වූ විවිධ දුක්ඛ දෝමනස්යන්, මානසික පීඩාකාරී ස්වභාවයන්, කායික වෙහෙසකර ස්වභාවයන් යම් පමණකට දුරු කරගන්නට ධර්මයෙන් සහනයක් සැනසෙල්ලක් උදා කර දෙමින් ඔවුන්ගේ ජීවිත සතුටටපත් කරන්නට මානසික සුවය ඇති කරන්නට ඉදිරි කාල පරිච්ඡේදයේදී මේ ප්‍රදේශයේ වාසය කරන අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වගේම දකුණු කොරියාව පුරාම රැකී ආරක්ෂා සිද්ධ කරමින් සිටින අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට බොහොමත් ආදරයෙන් සෙනෙහසෙන් ආරාධනා කර සිටිනවා මේ හා සම්බන්ධ වෙලා අපේ අලුතින් ආරම්භ කරන ලද චොන්ජු සදහම් සෙවන ධර්මායතනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉදිරි කාල පරිච්ඡේදය තුල ක්‍රියා කරන්නට සියලු දෙනාට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ගමේ පන්සල අපේ පන්සල ජොන්ජු දහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයට සමගාමීව විදේශ උපකාරක මධ්‍යස්ථානයක්ද
පවත්වාගෙන යනු ලබයි. විදේශිකයන්ට ආහාරපාන නවාතැන් පහසුකම් කොරියන් භාෂා අධ්‍යාපනය සහ කම්කරු උපදේශන සේවය වැනි බොහෝ සේවාවන් මෙහිදී නොමිලේම ලබා දෙනු ලබයි. අපේ කමරැක්කා අපේ අයබෝවන් තෙරුවන් සරණයි හැම දෙනාටම. මම පුංචි මතක් කිරීමක් කරන්න තමයි ආවේ. මම නියෝජනය කරන්නේ චොන්ජු චක්කම්පොත්තල් විදේශික උපකාරක මධ්‍යස්ථානය. ඉතින් මෙතනට ඔයගොල්ලන්ට ආවොත් ඔයගොල්ලන්ගේ කම්කරු ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ වගේම නොමිලේ කොරියානු දැනුම විවිධ උපකාරක පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ කරුණක් තමයි ඕගොල්ලෝ කම්පැනියක් මාරු කරද්දී ඕගොල්ලන්ගේ සේවා ස්ථානය මාරු කරද්දී ඕගොල්ලෝ අසරණ වෙන දෙයක් තමයි ඕගොල්ලන්ට ඉන්න තැනක් නැති වෙන එක. ඉතින් මේ ස්ථානයට ආවොත් ඕගොල්ලන්ට කෑම බීම සහිතව ඕගොල්ලන්ට සේවා ස්ථානය මාරු කරන තෙක් ඕගොල්ලන්ට රැඳී සිටින්න පුළුවන්. ඒ වගේම අපි මෑතකදී අපේ චක්කම්පොත්තල් විදේශික උපකාරක මධ්‍යස්ථානයට සමගාමීව අපේ ජොන්ජු සදහම් සෙවන බෞද්ධ ආශ්‍රමයත් ආරම්භ කරා. ඉතින් ඒකට આવොත් අපේ ශ්‍රී ලාංකික අපේ පදුම ස්වාමීන් වහන්සේ බැහැදකලා ඕගොල්ලන්ගේ මානසික සුවය ඒ වගේම දහම් කරුණු අසා දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න ජොන්ජු සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයට. ඒ වගේම චක්කම්පොත්තල් විදේශික උපකාර මධ්‍යස්ථානයත් ඔයගොල්ලෝ වෙනුවෙන් ඉන්නවා. ඔයගොල්ලන්ගේ කම්කරු ගැටලු ඒ වගේම නේවාසික පහසුකම් ලබා දෙන්න. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.